ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී තුන් ලෝකාග්‍ර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නිල් මහනෙල් සුවඳ හමන උතුම් ශ්‍රී මුඛ ධාතුව විවර කොට ලෝ සතුන් වෙත මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මහා මෛත්‍රියෙන් දේශනා කොට වදාළා වූ නෛර්යානික වූ පරම ගාම්භීර වූ නවලෝකුත්තර ඒ උතුම් ශ්‍රී සද්ධර්ම සාගරයෙන් විදක්ම අප සියලු දෙනා කෙරෙහිම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කොට වදාරන ලබන සේක්වා. මුසාවාදා වීරමණී සුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදානං වෙන කාරුණික ගුණගරුක සදහවත් පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිපදින වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ලෝක සත්‍යයේ ශිෂ්ටකම් පහන් කරනවා. ඉතින් ඒ නිසා තීරණය කළා
තස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අහං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනන්තයානෝ දක්ඛිනේයෝ ගුණාකරෝ දක්ඛිනේයෝ ගුණාකරෝ ගන්හාතු භගවා සුගන්ධං සීතලං කප්පං සුගන්ධං සීතලං කප්පං සන්න මధుරං සුභං අසන්න මధుරං සුභං යමේතං භගවා පාණීයතං ගන්හාතු මුත්තම අදිවාසේ ලෝකෙත්තං නරසභං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. උපප්පදාන සංඝනායක දුරන්දර පොස්වාර සිසුද්ධාරාමාධිපති ලෝකාම්බර සීලබලාග්‍රහණ අපගේ නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම නඩුවම් විහාරාධිපති වහන්සේ මුවන්දිනේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති රත්නාම්බරන් වහන්සේ පන්සලේ වැඩ ඉන්න අපේ පේනන්ද පොඩි හාමුදුරන් වහන්සේ අපේ නායක හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා ඇතුළු කොට වැඩම කර සිටින මහා සංඝ රත්නයේ අවසරයි. සදහබර අපේ ශිල මහත්මයා ඇතුළු කොට සදහබර මේ මෑණියන් ඇතුළු කොට සදහබර පින්වතුනි මේ ඉතා වැදගත් උතුම් මහතර වැඩමවලා නායක හාමුදුරුවෝ මහා සංඝ රත්නයේ බොහෝම ගෞරවාදරණීයව පිළිගන්නවා කියලා සාදු අද මේ නිවසේ මේ අපේ තරුණ මහත්මයා ඇතුළු මේ මෑණියන් ඇතුළු සියලු දෙනාට වැදගත් දවසක්. ශාන්තිනායක ලෞතර බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ වූ ගුණයන් සිහියට නගාගෙන උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට සුගන්ධ කුටියක් සකස් කරලා බොහොම දර්ශනීය ආකාරයෙන් තුන් සම්බුදු කුටියක් සකස් කරලා ඒ සුගන්ධ කුටිය සම්බුදු පියාණන් වහන්සේ නමක් වැඩ ඉඳවලා ඒ වෙනුවෙන් පළමු වන සම්බුදු පූජා පැවැත්වූ අවස්ථාව. ඉතින් ඒ වෙනුවෙන් ඒ සම්බුදු පූජා පැවැත්වුවා ඊයේ සවස් භාගයේ අපේ කෝරළයාගම හාමුදුරන් වහන්සේ වැඩමවලා ධර්ම දේශනාවන් පත්තලා ඒ පිළිබඳව මම හිතන්නේ මානසිකාම ශාසනයේ පැත්තට වර වෙන්නේ නැති මේ සම්බුදු පූජාව බුදුහාමුදුරන් වහන්සේ සම්බුදු ප්‍රතිමා සකස් කිරීමේ වැදගත්කම ඒ සම්බුදු ප්‍රතිමා වෙන සුගන්ධ කුටි සකස් කිරීම ආදී පිළිබඳව උන්වහන්සේ මහා ආශිර්වාද ලබා දෙනවා. සම්බුදු පියාණන් වහන්සේ සම්බුදු පියාණන් පියාණන් මකරන්ද බැරියාන සංසාර ලැබෙනවා. මොහොතක් පාසා අපේ පාසල ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට සුගතගාමී උප්පත්ති ලබන්නත් මේ සුගතගාමී උප්පත්තිය තුලත්
දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ලැබුණත් ඒවා අතරව ශ්‍රේෂ්ඨත්වයෙන් ඉන්න අවස්ථාව සැලසෙනවා වගේම උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට උපකාර වෙන මහා පින්කමක් අද දවසේ සිද්ධ වුණා කියලා සතුටටපත් වෙන්න. ඉතින් කාල වේලා මැදි ඒ පිළිබඳව කරුණු කාරණා කියා ගන්න. ඉතින් සම්බුදු ප්‍රතිමා වහන්සේගේ ධර්ම චක්‍ර මුද්‍රාව සඳහන් ප්‍රතිමා වහන්සේ නමක් බොහොම හොඳයි. මුද්‍රා හයෙන් ධර්ම චක්‍ර මුද්‍රාව තමයි දැන්පත් තියෙන්නේ. ඒ තමන්ගේ නිවසේ අද මේ පැවැත්වුවා හා සමානව ඊට අනුගතව ගායනික සමහර විට මේ අතු සම්බුදු පූජා පවත්වලා මල් පාන් පූජා පවත්වලා ඒ තියෙන වතාවත් සිද්ධ කරයි. ඉතින් විශාල පිනක් සිද්ධ කරගත්ත අය මම හිතන්නේ මේ ගියප්පච්චිය ඇතුළු සියලු දෙනාටම සැප පිණිස පවතිනවා. නෑනියන්ට ඔබතුමාට ඒ සහෝදරිය ඇතුළු සියලු දෙනාටම මෙලව සැප පරලොව සැප නිවනින් සැප ලබන්න උතුම් පින්කමක් සිද්ධ කරගත්තා කියන සතුටටපත් වෙලා සංඝ මණ්ඩලයේ තැන්පත් කර තිබෙන අෂ්ට පරිස්කාර සෙසු පෙරික සහිත දාන වස්තුව ආර්ය මහා සංඝ රත්නයේ විශේෂ සාංගිකව පූජා කරන්න බලාපොරොත්තු වෙන්න සාංගික දාන වස්තුවක් පූජා කරනකොට පින්නතුනේ ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල පෙර ධර්ම යටපත් කරගන්නවා. බාධා කරන ඒවා සහමලින් යටපත් ගන්නවා මේ අවස්ථාවේ තදංග වශයෙන් අපේටත් යටපත් වෙන්නේ මතු වෙන්න පුළුවන්. නමුත් තදංග වශයෙන් යටපත් කරනවා දීමේ චේතනාව ඇති කර ගන්නවා නැත්නම් පූජා කිරීමේ චේතනාව ඇති කර ගන්නවා කරුණා මෛත්‍රිය ඇති කර ගන්නවා ප්‍රඥාව පහළ කර ගන්නවා. මේ වගේ මහා පිනක් කලේ පින්නතුනේ හේතුඵලවාදී නැත්නම් පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායට අනුව හේතු හා ඵලයේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන හොඳ ප්‍රඥාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම දානයත් කරුණා මෛත්‍රියත් ප්‍රඥාවත් ගණන් වෙලා පින්කම කෙරෙනවා. දාන වස්තුව දානීය මහන්සියෙන් උපේලා තපේලා සදා සම්පාදනය කරගත යුතුයි. ඉතින් මේ තරුණ මහත්මයා සිල්ලා මහත්මයා ඒ වගේ මේ මෑණියන් විශ්‍රාමික හේදිනදාරිතුමියක්. ඉතින් ඒ සියලු දෙනාම එකතු වෙලා දාඩිය මහන්සිය යමක් උපේලා සපේලා සදා සම්පාදනය කරගත්තා. ඒ වගේම සද්ධාව කියන එක මහා හොඳට පෙරලා තිබුණා. නැත්නම් මේ වගේ තමන්ගේ නිවාසය තුල මේ වගේ සුගන්ධ කුටියක් ඉදි කරගන්නේ නැහැ. සද්ධාව කියන එක තුනුරුවන් කෙරේ සද්ධාාවක් අචල වූ ආකාරයෙන් පවතින්නේ නැත්නම් ඒ නිසා ඒ අචල වූ සද්ධාව තියෙනවා. ඊළඟට මේ සියලු දාන වස්තුන් තෝරා ගැනීම සඳහා තෝරාගත්තේ දක්ෂිනාරයන් වහන්සේලා පළමුව ලෝතුරා භාග්‍යතුන් වහන්සේට තමන්ගේ මේ නිවාසයේම පූජා වෙන විදිහට පූජා වෙලා ඉන් අනතුරුව මේ සංඝ මධ්‍යයේ තැන්පත් කර තිබෙන අෂ්ට පරිස්කාර සෙසු පිළික සහිත දාන වස්තුව ආර්ය මහා සංඝ රත්නයේ විශේෂ පූජා කරන්නට යන ආර්ය මහා සංඝ රත්නයේ හැටියට පින්නතුනේ මෙතන අද 6 නමක් වැඩි ඉතියක් මේ 6 නම නෙවෙයි අපේ හිත තුළ ඇති වෙනවා අඤ්ඤා පොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ ඉඳලා මේ ලෝකේ පහළ වුණු සියලුම සීනාස්ත්‍රයන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝ රත්නය වර්තමානයේ මේ ලෝක ධාතුව තුළ වැඩ ඉන්න මහා සංඝ රත්නය අනාගතයේ කාතාවකන්ත භික්ෂුව දක්වා පහළ වෙන සියලු මහා සංඝ රත්නය ඒ අන්තිම භික්ෂුව සමහරට කරේ හෝ අතේ සිවුරු පටියක් හෝ සිවුරු මේ කැලලක් බඳගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ කාල වකවානුවට අනුව උසස්ම ගුණ ධර්මයෙන් පිළිගන්නේ යා සමාට වෙලා ගොවිතැන්පත් කරන්න පුළුවන් අබදොරම් පෝෂණය කරන්න පුළුවන්. නමුත් ඒ භික්ෂුව තමයි ඒ අතර සිල්වත්ම භික්ෂුව. එතකොට කාලීන බලපහාම අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්න භික්ෂුවගේ සිල්වත්කම ශාසන පරිහරණය දවසේ දකින්න බෑ. හැබැයි එතන ඉන්න භික්ෂුව ඉතා සීලවන්තයි. ඒ භික්ෂුන් වහන්සේ දක්වා මේ වාක්‍යය කියව ගන්න. ඉමං බික්ඛං සසෝපභ්‍යංජනං සකලං සෞදකං සාද්ධ පරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම ඉමං බික්ඛං සසෝපභ්‍යංජනං සකලං සෞදකං සාද්ධ පරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම
දේම භික්ඛු සංඝස්සදේම ඉමං වික්ඛං ඉමං වික්ඛං සසෝපභ්‍යංජනං සසෝපභ්‍යංජනං සඵලං සෞදකං සඵලං සෞදකං සාත්ථ පරික්ඛාර තාම්බූල දානං භික්ඛු සංඝස්ස දේම අනුමෝදන් වෙන්න ඉත්තේතා සංකප්පා චන්දෝ භන්නරසේයතා ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච රතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු ත්‍රායතල තිලක සකලඥය සාගර පාරගතා සේසනායක ගුණරත්න මන්දිරායමානෝ අප තථාගත බුදු අමාමෑණියන් වහන්සේ උදෙසා සුවිසුද්ධ බුද්ධ පූජාව පවත්වා අනතුරුව සාරිපුත්ත මෞද්ගල්‍ය නන්දරාහුල කාශ්‍යප ඉස්තවිද පරම්පරා නිවාතාර්ය මහා සංඝ රත්නයේ විශේෂ මම් බික්ඛු සංඝස්ස දේමන වාක්‍යයන් පමුණවා පිරක විසාඛා සුජාතා සුමනා යතෝදරා බුද්ධ මාතා ආදී මහා දන පින තියනට මෙන් කලට මොත් අකලට නොනස්නා සුවචකේ කරු දූදරු ගවමයිස හිරණ්‍ය ස්වර්ණ මුක්තා මාණික්‍ය ආදී උපභෝග පරිභෝග වස්තුලදී ලද සම්පත් කරේ මතුරු චේතනාවන් ඇති නොකළ වේලාම වෙස්සන්තරාදී මහා දන පින තියන්සේ දාන ආදී සුචරිත ධර්මයේදී වාසය කරන කල්හි මතුතුන් ලවන සුරතුරක් මෙන් ලෝ පහළ වී වදාරණයි පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන නෛර්යානික සී සද්ධර්ම ශ්‍රවණයෙන් සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් ජන සතර මඟ සතර ඵල පිළිවෙලින් ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් අමා මහ නිවනෙන් සැනසීම ළඟා කර ගැනීමට නමින් මෙය පරලොව ගිය සියලු දෙනාටම හාසු ජීවත්ව වාසය කරන ඔබ සියලු දෙනාටම එකම සද්ධර්ම ශාලාවක් තුලදීම හේතු වේවයි වාසනාව වේවා සිතා චිත්ත ප්‍රීති අන්‍යොත්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුයි. Winning eye everyone.
ඒ ලෞකික දේ රසන ලැබෙනවා. ඒවා වැඩි වැඩියෙන් ලැබෙලා. වැඩි වැඩියෙන් මේ වගේ පින් අතේ කටයුතු කරන්න ශ්‍රද්ධාව ගෞරවය වැඩි දියුණු වෙලා ධර්ම ඥානය මුලින් වැඩි දියුණු වෙලා තමන්ගේ සාංශාරික සෝවා සම්පන්න කරගන්න. ඒ වගේ අනේ පිළිසුතුමා වගේ දෙන්න, අත්විතරතුරු වගේ දෙන්න. ඒ වගේම දන් දුන්න අය අතර උසස් වශයෙන් දන් දුන්න අයගේ තොරතුරු අපි මුලින් දන්නවා. ඒ හා සමාන අපිට මේවා ලබා දෙන්න පොදු පූජා කරන්න වැඩි වැඩියෙන් ලැබෙනවා. මනාප දායේ මනාප දේ ලබන්නත් මනාප විදියට දෙන්නත් මනාප විදියට හිත ප්‍රසාදයටපත් කරගන්නත් මේ පුණ්‍ය කර්මය නම් අතිශයින්ම ශ්‍රේෂ්ඨයි වටිනවා. මේ පින්කමේ තියෙන වටිනාකම ඒ විදිහට අපිට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. लोक शास्त्र आरक्षण नलपैयाग महिषाग देवताओं මේ පින් අනුමෝදන් වෙත්වා විෂ්ණු ගුරුලන් සතරවනාදී බීජ සුමන ගම්බාර පරම්පරා ධර්මදී අත්පාදන විපාක වෛශ්‍රවණ දතරාසනතු ලිමානතු තම ස්ත්‍රී දේවතාව පින් අනුමෝදන් වීමෙන් සන්තෝෂවත් බවට පත්ව සන්තෝෂවත් දෙවි දේවතාවගේ ආරක්ෂා පීඨයේ සංගෙත් රටදාය සමය ආරක්ෂා කරන සීල ආශිර්වාද කරන දෙවියන්ට නිවන් සම්පන්න ලැබේවා.